ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන් හිටියනේ. ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක වද්දේක මට බේර ගන්න බෑ. ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන් හිටියනේ. පුරුදු වෙන්න. රයිට් අපිත් දේශපාලනය කරනවා අපි දුක් විඳින මිනිස්සු ගාවට යනවා. අපි ඒක දන්නවා. රයිට් වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන දේ වාගේ මම අහන් හිටියනේ. මම වට මුකුත් කිව්වේ නෑනේ. තාම මේ කඩේ ගාලා එළුණක් මම නවත්ත ගත්තනේ. ඉතින් මම කියන දේත් අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්ව. වාගේ අයියා බලා ගන්න. මගේ දේශපාලනේ මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගානක් අඳුරලා තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඒකෙන් අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක වද්දේක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි තේරුම්කාරක සභාවක් දාලා අහන්නකෝ දැන් වාගේ මම අහන් හිටියනේ බං. දැන් මම කියන්නේ අහන් හිටපන්. උඩ පුරුදු වෙන්කෝ ඒක. ඉනා වෙන්න බෑ. මම ඇත්ත කියන්නේ අපේ. දැන් පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒකගේ මෙහාට කොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මම ඒකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ ඇඹිලිපිටියේ ගංජහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා එකේ. දැන් මේ මීඩියා කතාව වොයිස් කට් එක ගහනකොට මම ඇඹිලිපිටියේ කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒක නේ මම කතා කරාද? නෑ. ඇයි ඒ කතාව වල තනක් තියෙනවා. ඒ කතාවනේ මෙතන නෙමෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුම ගෙවල් වලට යන පස්සේ අපි ඉස්සලා බේරගමු. හරි? ඒක කරාම අපි දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?